උනේ පොඩි දෙයක් මම කියන්න ආවේ. ඉස්සර මම කරපු පරණ account එකක් තමයි ධනරාජා ශ්‍රී වික්‍රම. ඒක මං හදාගත්ත නමක්. ඒකෙන් මම ඉස්සර ඒ දවස්වල ඒ දවස්වල වෛරල් වෙලා මුකුත් තිබ්බේ නැහැ. ඊට පස්සේ මම ওই විනෝදෙට මගේ YouTube channel එකකුත් තිබ්බා. මම ඒ කරපු YouTube channels වල links දාන්නම් මේ වීඩියෝ එකට යටින්. ඒවත් බලපල්ලා. බලලා උඹලට තේරුම් ගන්න පුළුවන් වෙයි. උඩ description එකේ මම ඒ links ටික දාන්නම්. මම මෙච්චර කාලයක් ආපු කට්ට උඹලට තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට සපුමල් මුව හරි ට්‍රැක් එකට ගත්ත උඹලා කොහොමද එහෙම කියන්නේ කියපල්ලකෝ. එතකොට අර කොහෙවත් යන එකෙක් මාව ගත්තා. මගේ උන් ටිකත් උගේ පැත්තට හරවාගෙන හොඳ නාමේ ඌ ගත්තා. ඌ ලකුණු ගත්තා. ඌට කවුද ඉන්නේ නැත්තේ? ඌට ඕන තරම් කට්ටිය ඉන්න උගේ යාළුවෝ ටික සනසන්න. ත්‍රී පෝෂ පැමිලි උඹලා දෙන්න හොඳට මතක තියාගෙන කිසිම දෙයක් දන්නේ නැතුව කතා කරන්න එපා ගෑණි මිනිහයි. හරිද? ත්‍රී පෝෂ පැමිලි දෙන්නට කියන්නේ. හරිද? කාගේවත් කණ්ඩ දුන්නු අත අහපා කෑවෙත් නෑ. කාපු පතේ රීවෙත් නෑ. මට ඉවසගෙන ඉන්න බෑ කියන්න ඕන ඇත්ත කියන්න ඕන කෙලින්ම. හරිද? එතෙන්ට ගියා හරි. සපුමලයා ගාවට ගියා. හරිද? උගේ ගෙදර යන බත් එක කෑවා. නින්දා විඳගෙන අහන්න ඕන ඔක්කොම බලු කතා අහගෙන උගේ ගෙදරින් කෑවා. හරිද? රීවා. ඒකත් කරා. හරි? කොණ්ඩේ කැපුවා. දත් ටික සුද්ධ කරා. මං කැමැත්තෙන් නෙවෙයි. ඒකකට මං කැමති උනේ නෑ. දැන් මං සාමාන්‍යයෙන් ඔය ඔෆිස් කිට් වගේ ඒවා අඳින්න ආස නැහැ. මං ආස අලුත් ෆැෂන් එකට හරියන ඒවා ඇඳලා ඉන්න. ඉතින් මට ඉතින් ඒ වගේ ඒවා අඳින්න වුණා. මම ආස නැති ෆැෂන්ස් මට කරන්න වුණා. අනික මං ආස කැරක්ටර් එකකුත් නෙවෙයි ඒක. මට ඕන ලව් කැරක්ටර් එකක්. ඒ කියන්නේ නිකන් අලුත් මේ ෆැන්සි එකට ගැලපෙන අලුත් විදිය කැරක්ටර් එකක් මට ඕන උනේ. මට ඕන විදිය කැරක්ටර්ස් වත් උන් දුන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මූ පව් කියලා එක දවසක් පවුනේ බම්මු කියලා ඇහැක් ගහලා අර සාරා එක්ක මට සෙල්ෆියක් ගහන්න දුන්නා. මං අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන් ඒකිත් එක්ක මෙන්න මෙහෙම අතට අත තියලා එදා සෙල්ෆිය ගත්තා. දැන් අර උට දෙන්න සාක්ෂි නැහැ. සාක්ෂි නැතිකමට ඌ දැන් ওই පෝස්ට් එකක් දාලා තියෙන්නේ ලොකුවට. ධනාට අපි මෙහෙම සැලකුවා ඌට අපි මෙහෙම කරේ නැහැ කියලා. එතකොට උගේ ගෑණි හදන තේක ශාම් අයියා අතට වැඩිහිටියන්ගේ අතට ගිහින් දෙනවා. දැන් බලපෑ එක වහන්න යන විදිය. ඒක මොකක් හරි කියලා වාසියට උන් හදාගෙන ඒක වහන්න හදනවා දැන්. ශාම් අයියා තේ හරි තේක ගිහින් දෙනවලු නැත්නම් කවුද වැඩිමල් අයටලු ගිහින් දෙන මధుර අයියට ශාම් අයියට. අනේ පකේ නන්නානේ මේ හපන්. තේක එදා හිටියේ කවුද තේ ගිහින් දෙන වෙලාවේ? එතන හිටියේ කවුද කියලා අහපල්ලා. අමිලයා මටත් බාලය. අමිලයා හිටියා. මధుර අයියා හිටියා. මధుර අයියා ඒ වෙලාවේ ආව හවස ඇවිල්ලා වඩේ මල්ලකුත් තරන් ආව මధుරයා. ඊට පස්සේ මේක හිටියා කවුද මේ? අමිලයා හිටියා. තව මලිදු හිටියා. ඔවුන් තුන් දෙනානේ හිටියේ. මලිදුයි මේ අමිලයයි දෙන්න මට වඩා බාල උන්නේ පොඩි උන්නේ කිටිසුවඳවත් ගිය නැති පොඩි උන්නේ උන්. මధుරයානේ වැඩි මල්ලෙකට හිටියේ. උන් තුන් දෙනාට තේ තුන ගෙනත් දුන්නේ. මට බාල උන් දෙන්නෙකුටයි වැඩි මල්ලෙකුටයි. එතන ශාම් කියන එක හිටියේ නෑ. දැන් සපු මල්ලයා නිකන් බොරු උඹ කියන්න එපා. හරිද මචං? කියනෝ නෑ ඇත්ත කතා කරපන්. දැන් නිකන් සුදානම් වෙන්න එපා. උඹේ පැත්තට ඉන්නවා මහා සෙනගක් ඉන්නවා. මගේ උන් ටිකත් උඹ අරගෙන ඉවරයි. මං ධනරාජා ශ්‍රී වික්‍රම එක කළා. උඹෙන් වෛරල් උලා නැවත් උඹ නිසාවත් මම වෛරල් උනේ නෑ. මං උඹ ගඩොල් බෝඩරේ හිටියා. උඹ කොටරූල් එකේ හිටියා. මම මේ 2023 මුල් කාලේ 2023 මුල් කාලේ වගේ කාලේ මම 2023 වෛරල් වෙලා 2024 වගේ නුඹලව දන්නේ 2023 කියන්නේ ඒ කාල සීමාව තුල මම ගොඩක් වෛරල් වෙලා ලංකාවේ හැමතැනකම මගේ අරක්කු බොන වීඩියෝ බියර් බොන වීඩියෝ හැමතැනම ගියා. මං කැලේ ඇස්සේ කෑ ගහලා මං විනෝදෙන් ලයිව් ගියා. මගේ ඇති පිස්සුවකටවත් මොකකටවත් නෙවෙයි උඹලගේ හිත සතුටු කරලා මං ආතල් එකේ හිටියා. උඹලවත් ඉන්නසලා ආතල් එකේ හිටියා. ඉතින් මට අහන්න බැරි මට කේන්ති යන එකම වචනේ මූව ડોක්ටර් කෙනෙක්ට පෙන්නමු. මූට මානසික රෝගයක් තියෙනවා. උඹලා තාත්තලාද? උඹලා මගේ තාත්තද? මාව මානසික ડોක්ටර් කෙනෙකුට පෙන්නන්න උඹලා මගේ තාත්තලාද? ආයේ උඹලා කියනවා මාව මානසික ડોක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනලු. ඉතින් මාව මානසික ડોක්ටර් කෙනෙක්ට පෙන්නන්න බං. මං අහන්නේ උඹලාගෙන්. උඹලා මගේ තාත්තලාද? උඹලා මහ බුද්ධිමත්තුද? උඹලටත් ඒක වෙන්න බෑ. මගේ මොලේ මුකුත් වෙලා නැහැ. මගේ අතපය හොඳට තියෙනවා. කකුල් දෙක හොඳට තියෙනවා. මං හිතන විදිය තියෙනවා. අඩේ මට සල්ලි නැත්තේ. සල්ලි තිබ්බනා අලුන් සොච්චම් පඩිය රුපියල් 5000ක් දීලා උතන මාව තියාගත්තේ.
හරිද? කණ්ඩ දුන්නා බොණ්ඩ දුන්නා ඒක ඇත්ත බං. ආරක්කු නම් ඒවා මුකුත් නෑ බුලත් පිට නෑ වීඩියෝ ගහන්න නෑ අනිත් තුන් ඔක්කොම කරනවා. කරන්න ඕන කුප් වැඩ ඔක්කොම අනිත් තුන් කරලා මම පාවා දෙයි මම මේක එළියට කියයි කියන බයට ඒව හැංගි හැංගි කරා. ඒකලා හැදනා කියලා හිනාව දාගෙන මාව ගොනාට ඇඳුවා. දැන් සපුමලයාගේ පැත්තේ උන් කියනවා මගේ ඔළුව හොඳ නැල්ලු. මට මානසික ලෙඩලු. ડોක්ටර් කෙනෙක්ට පෙන්වන්න ඕනලු. කවුන්සලින් කරන්න ඕනලු. ඒවා කරපන් මේ මන්ද බුද්ධික ගොනෙකුට. මට ඒවා කළා වැඩක් නැහැ. මට බුද්ධියක් තියෙනවා, මොලයක් තියෙනවා. මම දන්නවා සමාජ ජීවත් වෙන්න ඕන විදිය. මම මොකෙටව යටත් නැහැ. එතකොට උන්ට යටත් නොවුනම පාරේ ඉන්න මට බනින එකාට යටත් නොවුනම මාව පාගන්න බලන එකාට යටත් වෙන්න යන එකද මම පිස්සෙක් වෙන්නේ? මට බනින එක මාව පාගන්න හදන එක ගහන්න යන එක මට වෙන අසාධාරණ වෙනුවෙන් මං කතා කරාම එතන මං පිස්සෙක් වෙන්න ඕනද? මොකද්ද යකෝ මේ නීතියක්ද මේක? මේ රටේ නීතියක් තියනවද? පොලිසියට ගියාම සල්ලි තියෙන කා පැත්තට අදිනවා. උන් පගා ගහලා බේරෙනවා. දැන් අපි දවස් 14කට හිරේ දැම්මොත් ඒ දවස් 14 ගෙවෙනක අපි හිරේ ඉන්නවා. අනිත් උන් යන්නේ ගිය දවසෙන් පහුවදා මොකෙක් හරි එළියට ඇපදීලා ගන්නවා. මං එහෙම ගියාම ඇපදීලා ගන්නත් නෑ. අපේ අම්මා විසිට් එකක්වත් ගේන්නේ නෑ හිරේට. ඇයි ඒ? අපේ අම්මටවත් මාව බලන්න එන්න සල්ලි නෑ. අසරණයි. මට සල්ලි තිබිලා රට රාජ්‍යවල් අල්ලන්න පුළුවන්කමක් තිබ්බනම් අද මාත් ඉතින් අනික උඹලා පිරිමිද බං උඹලා ගෑනු. උඹලා නියම පිරිමි නෙමෙයි උඹලා ගෑනු යකෝ. අනික උඹලාගේ අසරණකම් වලට අදින්නත් ගෑනු ඉන්නවනේ. ගෑනු හතරවට දැන සාරා එක්කේදා අනේ මේක පව් කියලානේ අර සෙල්ෆියක් ගහන්න දුන්නේ පව්. එකල ඇහැක් ගැහුවා. ඇහැක් ගහලා එකක් ගහන්න යනකොට ඒවා බෑ එහෙම අල්ලන්න බෑ. අනිත් උන්ට පුළුවන් බදා ගන්න ඔක්කොම කරන්න. මధుරය නෙවෙයි මොකද මේ රංග ජයසූරිය නාකියා. අරුන්දතිගේ තාත්තා රංගපෑවේ නාකියා. මේ අහපන් නාකියා. උඹලා එදා මට සමච්චලයට නෝන්ඩි වෙන්න මට ලැජ්ජා හිතෙන්න මගේ ඇස්පිය වෙන විදිහට උඹලා මට විහිළුවක් කරා. විහිළුවක් කියන මාව පල් වෙන විදිහට මට රිද්දන්නනේ උඹලා කරේ. මට වදින්න වගේ දේවල් උඹලා කරේ මෙච්චර කාලයක්. මට වදින්න වගේ උඹලා කරපු දෙයක් තිබ්බා. මේ හපන් රංග ජයසූරිය ඉඳගෙන ඉඳිද්දි අර නුවර ගම්පොල කෙල්ලෙක් අයින් උනේ අභිමන්ත්‍රා හිත්තැටිය කියලා. අභිමන්ත්‍රා හිත්තැටිය රංගයාගේ එක කකුලක් අල්ලගෙන ඉඳගෙන හිටියා. රංග ජයසූරියගේ ඊට පස්සේ අනිත් කොනේ තව කෙල්ලෙක් කවුරු හරි ඉඳගෙන හිටියා. මට මතක නෑ සාරද කොහෙද. ඒකලා උගේ උරහිස් දෙක අල්ලගෙන ඌ පුටුවක ඉඳගෙන කමෙන්ට් එකේ වගේ උගේ උරහිස් දෙක අල්ලගෙන හිටියා. කවුද මේ අචිනි අරුන්දති ප්‍රබෝධි මොරගොල්ලයි. එකලම්බල ෆොටෝ දැම්මේ නැද්ද කීපල්ලා? දැම්මනේ. ඒකලා ඌට ලොකුකමක් අරන් දුන්නා. සපුමලයා ගාව නේද අරුව වැඩ කරන්නේ. කවුද දුලා බහුමානික පකයා. ඉතින් ඌටත් උඹලා මොකද්ද කරේ? ඌ ගාව වැඩ කරනවා. ඌට වාසි තියෙනවා. ඒ හින්දා ඌටත් සුපිරි කෑල්ල ලයින් කළා දීලා ඌ එක්ක මේ රංගපාන්න chance අරන් දුන්නා. ඌටත් මේ සුපිරි කෑල්ලක් එක්ක ඌ චාටර් නොකර රෙස්පෙක්ට් විදියට නිකන් මනමාලය කරලා ඌ එතන පොරක් කරා. එතකොට නාකියවත් පොරක් කරා. නාකියා යනකොට ගෑනුන්ගේ මූණු ඉඹලා යන්නේ මේ නලලවල් හිට ඉඹලා ලෙව කාලා යන පරයා. ගෑනුත් අඬනවා. මම ඔක්කොම දන්නවා. හරිද? අන්තිමට උඹලා මේ හොඳ නාම ගා ගන්න යන්න එපා. ඔය පෝස්ට් එකක් දැම්ම කියලා කවදා හරි ඔය පෝස්ට් එක මිනිස්සු පිළිගත්තත් නැතත් මට පිස්සා කීවත් ඔළුව හොඳ නැහැ කීවත් මං කියන දේ මෙච්චර පැහැදිලිව කළත් ඒක පැහැදිලිව තේරුම් ගන්න උඹලට බැරි වුණත් දවසක හරි උඹලට මේක සබා දහමෙන් හරි තේරෙන දවසක් එනවාමයි. හැංගි වෙස් බඳින්න බෑ. නටන්න වෙන්නේ එලිපිට පුතෝ. නටන්න වෙන්නේ එලිපිට. අනික තොපේ බරෙන් තොපේ කියන්නේ තොපිට බරක් වෙලා තොපෙන් කාලා ඇඳලා හිටියේ නෑ මෙච්චර කාලයක්. මගේ අම්මාලා තාත්තලා මට කණ්ඩ බොණ්ඩ දීලා මගේ අම්මා බොහොම මහන්සි වෙලා. අනික මගේ මහන්සියෙන් ගත්ත මගේ ෆෝන් එක. හරිද? මගේ වෛරල් එක හදාගත්තේ මං මෙච්චර කාලයක් කැලේ ගිහිල්ලා අතන මෙතන ගිහිල්ලා වෛරල් වෙලා මගේ ෆෑන්ස්ලා ටිකක් හිටියා ඉස්සර ඉඳලා මට කමෙන්ට් කරන උන් ටිකක් සපුමලයා කියන එක අතරමඟ දින පැන්නේ. ඒකලානේ ඌ දැන් ඔය එතකොට උගේ උන් ටික මොකද්ද කරේ? ආක්‍රමණය කරා වගේ මගේ account වලට ඇවිල්ලා උගේ උමුත් අන්තිමට දන්නේ නැති යාළුවොත් හම්බ වෙලා දන්නේ නැති 70ක් හම්බ වෙලා මේ 70ත් ඇවිල්ලා ඇති කරේම ඇවිල්ලා අන්තිමට කෙලවලම ගියා.
කෙලවලම ගියා කියන්නේ උන්ගෙන් බැනුම් අහන්න ඕන, පොන්නයා කියලා අහගන්න ඕන, පිස්සා කියලා අහගන්න ඕන, ડોක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕන කියලා අහගන්න ඕන. මේ ඔක්කොම මං අහගන්න ඕන. ඒ යකාගේ වැඩන්නේ බං. උඹලගෙන් එහෙම කතාවක් අහගන්න මට උවමනාවක් නැහැ. හරිද? මගේ රැවුල වැවුනත් මට කමක් නැහැ. මගේ දත් ටික අවුල් වුණාම මට කමක් නැහැ. මම ඉස්සර ලයිව් යනකොට මං එහෙම ගියා. මගේ කැත දත් ටිකට කවුරුත් ඊයා කියලා කිසිම කෙල්ලෙක් කීවේ නැහැ. හරි මගේ වීඩියෝ අතන මෙතන ගියා. හරිද? මම දාන්නම් මගේ තිබුණ account මම ඉස්සර කරපුවා මගේ දුක මේ හැමදේම උඩින් description එකේ දාන්න ඒවා බලපල්ලා. බලලා තේරුම් ගනින්න මමත් කොච්චර ගේමක් ගහන්න try කරපු එකෙක්ද. මම අද මේ වීඩියෝ එක කරන්නේ ඇයි කියන එක උඹලා එකෙන් තේරුම් ගනින්න. උඹලා නිකම් බොරුවට කිසිම දෙයක් දන්නේ නැතුව අර සපුමලයා දාපු post එකට ගැස්සෙන්න මේ වණ්ඩ එපා. මං තනි වෙලා මට කවුරුත් මේ වෙලාවේ නෑ. මේ බලපල්ලා මේ වටේට ඉන්නවද? දනා අපි ඉන්නව උඹ වෙනුවෙන් කියලා මොකෙක්වත් ඉන්නවද මේ වටේට? බලු බල්ලෙක් උදව්වට නෑ. එතකොට අරුට ඌට ඉන්නවා අච්චිනිලා ඔය කෙල්ලෝ 500 ගණන් කෙල්ලෝ. එතකොට උගේ පැත්තේ උන්. එතකොට උන් ඔක්කොම ඌ පැත්තට හැරෙන්නේ නැද්ද? හැරෙනවනේ. එතකොට මගේ පැත්තේ උමුත් මට ද්‍රෝහී උන් මගේ වෛරක්කාරයොත් ඌ පැත්තට හැරිලා. එතකොට මගේ මිනිස්සු ටිකත් මට නෑ. දැන් මං හදාගත්ත ෆෑන් බේස් එකක්. ඒ කියන්නේ ඒ කාලේ. මට අය කියනවා උඹ හදාගත්ත වැදගත්කම නැති කරගන්න එපා මචං කියලා. සපුමල් ප්‍රොඩක්ෂන් එකට ගිහලා මම වැදගත්කමක් හදාගත්තා. මොකක්ද වැදගත්කම කියන්නේ මොකද්ද බං? පෞද්ගලික නිදහස කියන එක මිනිහෙකුට තියෙන්න ඕන. ෆ්‍රීඩම් එක, විවෘතභාවය, Tamanට ඕන විදියට කෑ ගහලා ඕන කුණුවarpයක් කියලා කරලා ඕන වැඩක් කළා මේ කුපාඩි වැඩක් කළා නිදහස තියෙන්න ඕන. විට කාලා ඕන විදියකට ඉන්න. හරිද? මම වෛරල් උනේ එහෙමයි. එතකොට තව දෙයක් අවසානයේට මට කියන්න තියෙනවා. ඔය ෆොටෝ කතාවත් එක්ක මට කියන්න තියෙන්නේ ප්‍රබෝධි අක්කා එදා ප්‍රබෝධි ඉඳගත්තා අර වරිච්චි මෙටි ගහපු කඩ කාමරේ ඉස්සරහ ස්ටෝප් වගේ කෑල්ලේ. ගෙපිලක් තියෙන්නේ. ඒකේ පුටුවක් තියාගෙන ඉඳගත්තා. මාත් එතන පුටුවක් තියාගෙන ඉඳගෙන මං සරම කැහැපට ගහගෙන පත්තර කෑල්ලක් අරගෙන අතට ගත්තා. ගෑණි මිනිහයි කියලා හිතන විදියට. පාරේ යන උන්ට පේන්න මං ඉඳගත්තාම ප්‍රබෝධි කියන එකී මං ගාවින් නැගිට්ටා. නැගිටලා මම ඒක විහිළුවට කරේ. ඉතින් වෙන එකෙක් එහෙම කරා නම් ඒකී ඌත් එක්ක උකුළු මුකුළු කර ඉඳී. හරිද? මං කරපු වැඩේ එතනින් දැන් ප්‍රබෝධි එතනින් නැගිටලා ශාම් අර නුවරින් ආපු අර ඉන්නේ මහා බක පඬිත ඔළුව ඉදමගත්ත අර මාන්නක්කාරය ඒක ගාවට ගියා. ගිහිල්ලා ශාම් අයියා මාරුව අයියා මාර ලස්සනයි. එහෙම කික ශාම් අයියාව ටිකක් උඩ තියලා ශාම් පැත්තට කතා කරා. හරිද? කලා ශාම්ව උඩ තිබ්බා. මට වදින්න වගේ තමයි එකක් කරේ. ඊපස්සේ අලුතෙන් නංගිලා දෙන්නෙක් ඇවිල්ලා හිටියා. උන් දෙන්නගේ නම් මට මතක නැහැ. එකක් අනුරුද්ධිකාර කෙට්ටු අර බෙල්ල දිග ජිරාෆ් වගේ ඒකී තව එකෙක් හිටියා අලුතෙන් රෝසි කියලා එකෙක්. උන් දෙන්න ඇවිල්ලා හිටියා. උන් දෙන්න ගාවට ගියාම අරු වෙනවා කිව්වා. කියලා මට ඇහුණාට පස්සේ අයියේ කිව්වා. හරිද? එහෙම කියලා උන් දෙන්න ඒ කෙල්ලෝ දෙන්න මයිත් එක්ක සෙල්ෆියක් ගමු කිව්වා. ඊපස්සේ ගත්තා. අර ඇට සකිලි කෙල්ලගේ ෆෝන් එකෙන් සෙල්ෆියක් ගත්තා. හරිද? ඒක නේ ඇත්තට හැඩකුත් නැහැ. කෙට්ටුයිනේ මං ආස නැහැ කිට. අනිත් එකේ නම් හොඳට ඇඟ එහෙම තියෙන ලස්සන කෑල්ල. හරිද? ඊපස්සේ ඒක එක්ක සෙල්ෆියක් ගත්තා. දැන් දෙන්නම එකට සෙට් කරලා සෙල්ෆියක් ගත්තා. අරගෙන මං කිව්වා කෙට්ටු කෙල්ලගේ ෆෝන් එකෙන් ගත්තා ඉඳන් නංගී ඔයාගේ එකෙන් WhatsApp එවන්න කියලා. ඊට පස්සේ දැන් හැන්දෑවේ කොහොම හරි දැන් හැන්දෑවේ පොඩි දෙයක් වුණා. ඒ කියන්නේ හැන්දෑවේ යන වෙලාවේ දැන් වෑන් එකට යන වෙලාවේ දැන් මම වෑන් එකේ පිටිපස්සේ ඉඳගෙන ඉඳි අර කෙල්ලෝ දෙන්නත් ඉඳිද්දි මට ඉස්සරහට වරෙන් කියලා කිසිම තේරුමක් නැතුව බැන්න වෑන් එකේදී. ඊට පස්සේ මං ඉස්සරහට ගියා කොල්ලෝ ඉන්න තැනට. ඊට පස්සේ කිව්වා අර අලුතෙන් ආපු ඇවිල්ලා ඉන්න නංගිලා දෙන්න ගාව එහෙම ඉඳ ගන්න නැහැ කියලා මට බැන්නා. බැන්නට පස්සේ දෙවෙනියට මං කරේ මොකක්ද දන්නවද? ඉස්සරහට දැන් මං දුකෙන් අඬ ඉඳිද්දි කියන්නේ හිත යටින් මං අඬනවා උඩින් ඒ අඬන එක මං පෙන්නුවෙත් නැහැ වේදනාව දරාගෙන මං හිටියා. ඒ කියන්නේ ඒක අසාධාරණයිනේ. චූටික්කා ඔය නවීන් සෞම්‍ය කියන එක ඌ ගිහිල්ලා වෑන් එකේ අර කෙල්ලෝ දෙන්න එක්ක පිටිපස්සේ ඉඳගෙන ගියා. කරවටින් අත දාගෙන. එතකොට 90ක් ඔය නවීන් සෞම්‍ය කියන එක එක්ක සම්බන්ධයක් තියෙනවා සාරා කියන කී. එතකොට ප්‍රබෝධි මොරගොල්ල කියන කී ඔතන 3 දෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. කායිකද දන්නවද? මේකප් කරන එකා ඉන්න මధుරයා හාම්දුරන්ට හිටියේ ඕක එක්කත් ඕකේ සම්බන්ධයි. මිලින්දයක්වත් තියෙනවා පොඩි සම්බන්ධයක්. නැත්නම් නෑ බොරු නෙවෙයි මොනාරියක් ඉතින් රහසිගතව හම්බ වෙනවද දන්නෙත් නෑනේ.
එතකොට කවුද දේශපාලන පිස්සට හිටිය ගඩොල් බොරුවේ කවුද? උගේ නම මොකද්ද? කැලුම් එක්ක සම්බන්ධයක් තියෙනවා. ප්‍රබෝධි හැමතිස්සෙම මට රිදෙන විදිහට කතා කරා. ආය දවසක් කතාව ඔක කරන දවස්වල කොටරූල් කරනකොට මුල් කාලේ වගේ ඔය ඉස්කෝලේ තියෙන්නේ. ඔය ඉස්කෝලේ ඇතුලේ අපි දැන් ඉඳගෙන ඉන්නකොට ප්‍රබෝධි අක්ක ටිකක් අරන් නිදිමත ඇట్లా වගේ ඔහොම ඉඳිද්දි ප්‍රබෝධි අක්ක බෑග් එක ඇදලා මට නෙල්ලි ගෙඩියක් දුන්නා. මම නෙල්ලි ගෙඩිය අතට අරන් නෙල්ලිත් රසයි අක්කිත් ලස්සනයි කිව්වම මං එහෙම කියනකොට ඒ හරිය මිලින්දේ ඉඳලා යනවා ඊළඟ රේට ගිහලා ඉඳ ගන්නවා කියලා මට ඔට්ටුනා. කිසිම තේරුමක් නැතුව ඵලයන් කිව්වා කළා. ඊට පස්සේ ඇයි කිව්වා. ඇයි නෙවෙයි ඵලයන් යන්න. රේට ඵලයන් එම කියලා බැන්න. ඊට පස්සේ එහෙම බැන්නට පස්සේ ඒ වෙලාවේ මට පට්ට අවුල්. ඒකල මිලින්දයාලා එක්ක උකුළු මුකුළු කර කර නැටුවා. කල මිලින්දයා මාව එළියට එක්ක ගිහිල්ලා මට කීවා එහෙම මේ ආය ප්‍රබෝධිලට එහෙම ආය එහෙම අර මොනවා හරි කියලා තිබුණොත් හරි උඹ ඇටේ තලනවා කියලා මට එළියට ගිහිල්ලා ප්‍රබෝධිලට හොරෙන් රහසෙන් මිලින්දයා මට බැන්නා. ඉතින් ඔච්චර දේවල් ඉතින් මට ඇයි මම් පිට වැරදි පටවන්නේ? ඇයි මම්ම මෙතන වැරදිකාරය වෙලා තියෙන්නේ බං? උන්නේ වැරදි. උන්නේ ඔක්කොම වැරද්ද කරේ. උන් පැත්තට ඔක්කොම ඉන්නවා 10ක් 11 මුළු ලංකාවම එකතු වෙලා මට විරුද්ධ වෙනකොට බං මං කොහොමද මෙච්චර මටද බරක් දරා මං බරක් දරා ගන්න මං නියම් පිරිමියෙක් බං. උඹලා ගෑනු බං. උඹලා ගෑනු. ඇයි මම මගේ පාඩුවේ ලයිව් කරේ මගේ මහන්සියෙන් දර කපලා ගත්ත ෆෝන් එකෙන් මල් ලයිව් කරලා මං කොහොම හරි වෛරල් වෙලා මං තනක් හදාගෙන ඉඳිද්දි අතරමඟදී කොහෙවත් නැති මේ අඳුරන්නෙත් නැති පිට එකෙක් ඇවිල්ලා මට මේ අඬ ගහලා උගේ මේ ටෙලි ඩ්‍රාමාස් වල මට ඉන්න කියලා කාස්ටිං කරන්න කියලා මට එතන chance එකක් අරන් දීලා මං ගියත් කැමැත්තෙන් නෙමෙයි මං ඉතින් යන්න කලින් ඔය හිටිය තැන් වලත් දන්නවනේ වැඩපොලක වැඩ කරා මේ වගේ තැනක ගියොත් ඕන තැනක යන උඹලා ඕන තැනක බලපල්ලා යන හැම තැනකම කියයි මේ වගේ තැනක් කවදාවත් හම්බ වෙන්නේ නැහැ කියලා. ඒකම තමයි උමුත් කීවේ. तो රාංගය හැම තිස්සෙම මේ වගේ තැනක් කවදා මම හැමක වැඩ කරපු හැම තැනකම ඔය ටෙලිග්‍රෑම නෙවෙයි නෝමල් ලයිෆ් එකෙත් මට ඔය වගේ කතා ඇහුණා. ඉතින් ඒකයි මං කියන්නේ. හරිද? මේ අවසාන වශයෙන් කියන්නේ මම මගේ පාඩුවේ තනියෙන් මගේ මහන්සියෙන් ගහගත්ත ගේම ඊට පස්සේ කුරුණෑගල උමෝයි සපුමලගේ සෙට් එකේ උමෝයි ඔක්කොම සෙට් එක මට ඇවිල්ලා උගේ ෆෑන්ස්ලා ටිකත් මට ඇවිල්ලා උන් ටික මට බෑන්නා මගේ ෆෑන්ස්ලා ටිකත් ඌ පැත්තට හරවගෙන දැන් උමුත් හිතන්නේ මගේ වැරද්ද මගේ ඇති වරදක් නෑ වරද කරපුන්ගේ ඒකලා දැන් උන් සුදනම් වෙන්න බොරු කතා කියනවා අපේ අම්මා එක්ක කතා කරලා අපේ අම්මගෙත් ඔළුව කාලා අපේ අම්මා හිතාගෙන ඉන්නෙත් මගේ වැරද්ද කියලා ඒත් මගේ හෘද සාක්ෂිය දන්නවා කවදා හරි දෙවියෝ ඉන්නවා මේ ලෝකේ විශ්වයේ බලයක් තියෙනවා සබාධම දන්නවා කවුද වැරදි කවුද නිවැරදි කියලා වැරදිකාරයන්ට අනිවාර්යෙන් දඬුවම් ලැබෙයි මං කියපු දේවල් ඔක්කොම බොරුලු මිලින්දයා කඩ කාමරය ඇතුළේදී බෑන් එකම බොරුවක් කියලාද කියන්නේ බොරුවක් නෙවෙයි ඇත්තටම මට බෑන්නා ප්‍රබෝධි අනුපමා ඉස්සරහා මට කිව්වා උඹට තියෙන මෝල් අමාරුව මුත් එක්ක හිටියොත් අපිටත් පිස්සු හැදෙනවා අපිට මොංගල් වෙනවා කියලා කිව්වා පිස්සුනේ මොංගල් හැදෙනවා කියලා කිව්වේ ඒකලා කිව්වා මේ මොකද්ද මේ මුව ගිහිල්ලා මේ මුවට බඩුවක් ගස්සන්න ඕන මුව සෙට් කරන්න ඕන මේ දාර බඩුවකට එහෙනම් මුගේ මේ ඔය අමාරුව යනවා එහෙම කිව්වා මම එතනින් නැගිටලා කේන්තියෙන් ගියා එළියට මම යනවා මෙතන කිව්වා ඉතින් ඵලයන් කිව්වා ඉතින් මම පලිද බං එහෙම ගිහිල්ලා බැනුම් අහන්න අපේ ගමෙත් එහෙමයි සමහර ගෙවල් වලට වරෙන් මචං අද හවස අපේ ගෙදර කිව්වලා ගියාම එතනත් ඔය වගේ බනිනවුන් ඉන්නවා ගෙන්නලා නෝන්ඩි කරන මේ සමාජයේ මං කියන්නේ මම මගේ හයියෙන් ගේමක් ගහලා මම මගේ ෆෝන් එකේ ලයිව් ගිහිල්ලා මම මේ දිනුන වෙලා වෛරල් වෙච්ච එකත් කාලා ඒ ජීවිතෙත් ඒකත් විනාශ කරන්න ආපු මේ තිරිසන් 70ට නම් හොදක් වෙන්න එපා සාප වේයන් සාපම වේයන් මොකා hina වුණත් මට කමන්නේ උඹලගේ hinaවෙන් වැඩකුත් නෑ උඹලගේ මොන රියැක්ෂන් එකෙන්වත් මට වැඩක් නෑ මොකද මම මගේ වෛරල් එක ගොඩාක් ලොකු ඩියුරේෂන් එකක් මම හොඳ ඩෙස්ටිනේෂන් එකක් ගත කරේ උන් හින්දා මම තැනකට ගියා නෙවෙයි හරි එච්චරයි මට කියන්න තියෙන්නේ බයි මං ආයෙත් බේන්න නැති වෙන්න පුළුවන් බල ඕන කුදයක් ගහගනි